දැන් පට හැරියොත් කියවෙන්නේම කැත වචන. දවසට හොඳ වචන දෙකක් පුරුදු කරන්න. අවුරුද්දට 365ව දෙකක් 80 50 කියලා හොඳ වචන පුරුදු වෙලා. දැන් අර කැත වචන වල ප්‍රතිශතය අඩු වෙගෙන යනවා. සම්මා වාචාවෙන් පුරුදු කරන්න. දකින්නෙම ද්වේෂෙන් තරහෙන් දකින්න රවාගෙන දකින්නේ. ප්‍රශ්නේ නැහැ. දවසට විනාඩි 5ක් මෛත්‍රියෙන් කරුණාවෙන් දකින්න අත්වලට පුරුදු කරන්න. විනාඩි 5ක් දකින්න. අනේ හරි හොඳයි මේ බෝධිසත්වයේ බලන්න පාරමී. ඕම විනාඩි 5ක් කවුරු හරි කරේ විනාඩි 5ක් දකින්න මෛත්‍රිය. විනාඩි 5 එකතු වෙලා පැය වෙලා දෙක වෙලා තුන වෙලා වරුවක් වෙලා දවසක් වෙලා ඊට පස්සේ පැය 24 මෛත්‍රියෙන් දකින්න ඔය. සම්මා දිට්ඨියම පුරුදු කරන්න. හරි කලබලයි අසංවරයි. පැයක් සංවර වෙන්න දවසට. භාවනා යෝගයේ ඉල්ලන්නේ તો පැයක් ඉන්න. පැය ගිහලා අන්තිම ගාක් ගලක් වගේ ඉන්නේ සංවරව. කම්මන්තේ වායාම කියන්නේ ඕක. ඇහෙන්නෙම වැරදි විදියට. මොනම දෙයක් වුණත් විනාඩියක් දෙකක් එක වචනයක් හරියට ආගන්න. එක වචනයක් මේක තුල දෝෂයක් නැතුව දකින්න පුරුදු වෙන්න. එක වචනයක්. වචන එක තුල වාක්‍ය ඇදලා කෙලින්ම ලොකු විශාල මේ සංදේශ වගේ එකක් ඇදලා කාලයක් යනකොට මේ මනසට හැයෙන්නෙම සම්මාවෙන් යාපතමයි ඇන්නේ. ඇයි? එක වචනයක් යාපතෙන් දකින්න පුරුදු වුණා. ආන්න පුරුදු වුණාම කාලයක් යනකොට මේ මනසට අයාපත් දේවල් හැයෙන්නේ නැහැ. සම්මාසෝතේ මේව පුරුදු කරා. මේකට තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගය. මේක වඩන්නේ නැහැ මිනිස්සු. පුරුදු කරන්නේ නැහැ. උවමනාවක් නැහැ. ඊට වඩා අර කාම ලෝකේ ඉඳලා ගුටි කකා වළං වලින් ගුටි කකා පවුල් කන එක මිනිසුන්ගේ බැනුම් ආගෙන දොස් ආගෙන මේ මංකොල්ල කන එක අතුරාට පලි ගන්න අතුරාව විනාශ කරන්න ජීවිත කාලේ මාන්සියලා මේ මනුස්සයාගේ ජීවිතේම නැති වෙනවා මේ මනුස්සයාගෙන් පලි ගන්නවා මේ මනුස්සයා දන්නේම නැතුව මේ මොකවත් මිනිස්සු තේරුම් ගන්නෑ කෙටියෙන් කියනනම් ලෝකේ කිසිම කෙනෙක්ගෙන් කිසිම කෙනෙකුට පලි ගන්න බෑ දැන් උපාසක මාත්‍ය වල තඩි බෑව කියනකො උපාසක මාත්‍ය මම පලි ගන්නෑ උපාසක මාත්‍ය කලින් අකුසලයක් තිබුණා ඒ අකුසලෙ ගෙවිලා උපාසක මාත්‍යට උපාසක මාත්‍යට යාපතක් වෙලා තින්නේ අයාපතක් කරන්න බෑ ලෝකේ කාටවත් ප්‍රශංසා කරන උපාසක මාත්‍යට ප්‍රශංසා කරනකොට උපාසක මාත්‍ය කුසලයක් ගෙවනවා නින්දා කරනවා අකුසලයක් ගෙවනවා එතකොට උපාසක මාත්‍යට මම මොනවා කිරුවත් උපාසක මාත්‍යට යාපත නේද වෙන්නේ අයාපත කරන ක්‍රමයක් ලෝකේ නැහනේ ඒක තේරුම් ගන්න බැරි වුණානේ අපට අපි තාවනිට ටොක්කා කරනාම අයාපතක් මේ දීපල ටික ගත්තාම මේ ඉඩම මේ බලෙන් ලියා ගත්තාම අතපය කැඩුවාම අයාපත නෑ එයාට යාපතක් වෙලා තියෙන්නේ එයා සංසාරේ කරපු අකුසල නිවන් දකින්න බාධකයක් වශයෙන් තිබිච්ච අකුසලක් මෙතන ගෙවෙනවා. ඒක අපි දන්න. අපි හිතනවා මේක අයාපතක් වෙක නෑ. ඒක දෘෂ්ටියක්. කිසිම කෙනෙකුට අයාපතක් කළ නොහැකි. මොනවා කෙරුවත් එයාට යාපතක් තමයි වෙන්නේ. ඒ යාපත එයා දැක්කොත් එයා ගොඩ යනවා. ඒ යාපත මන් දැක්කොත් මං ගොඩ යනවා. මේක තමයි විද්‍යාව කියලා කියන්නේ. මේ විද්‍යාව උපදව ගන්න. මේ දැක්ම උපදව ගන්න බැරුව මිනිස්සු දුක් විඳිනවා.